හයි කොහොමද ඔයාලට අද අපි කතා කරන්න යන්නේ Chrome extensions ගැන. අපි බලමු කොහොමද Chrome එකට Chrome web browser එකට extensions add කරගන්නේ කියලා. මුලින්ම යමු අපි Chrome web browser එකට ගිහින් search bar එකේ search කරන Chrome web store කියලා. Chrome web store එකට යන් අපි මෙතනින් යමු. හරි. දැන් අපි ඉන්නේ Chrome web store එකේ. ඔයාලට අවශ්‍ය extensions ටික මෙතනින් search කරලා add කරගන්නත් පුළුවන්. අපි search කරලා බලමු. නැත්නම් මෙතනත් තියෙයි. නේ අපි search කරමු. මුලින්ම Grammarly extension එක අපි add කරගන්න විදිය බලමු. Grammarly මේ තියෙන්නේ Grammarly extension එක. Grammarly AI writing assistant and grammar checker app. මෙතනින් මේ add to Chrome දෙන්න මෙතනින්. හරි. ඊළඟට මේ එන dialog box එකෙන් add extension දෙන්න. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් extension එක add වුණාද කියලා මෙන්න මේ dot තුනෙන් මේ dot තුන click කරලා පහළට යන්න. එතකොට තියෙනවා extensions කියලා. එතෙන්ට ගියාම බලා ගන්න පුළුවන් මේ විදිහේ add වෙලා තියෙන extensions මොනවද කියලා. manage extensions වලට යන්න. මේ තියෙන්නේ අපි දැන් add කරගනිපු extension එක. Grammarly extension එක. අපි තව එකක් add කරගෙන බලමු. තව මොනවද? Google Translate. Google Translate මේ තියෙන්නේ. ඒකෙත් Google Translate මෙතන මේ තියෙන add to Chrome කියන එක දෙන්න. මේ dialog box එකෙන් කලින් වගේම add extension දෙන්න. හරි. මේ විදිහට තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් add වෙලාද කියලා. කලින් වගේම හරි මේ තියෙන Google Translate has been added to Chrome extension එක add වෙලා තියෙන්නේ. මෙතනින් බලා ගන්නත් පුළුවන් extensions ටික. මෙන්න මේ icon එකෙන් click කරලා මෙන්න මේ icon එක click කරලා ගියාම අපි add කරගනිපු extension ටික පෙන්නනවා. දැන්ට තියෙන්නේ Grammarly එකයි Google Translate එකයි විතරයි. ඒ වගේ ඔයාලා කැමති extension එකක් මෙතනින් search කරලා Chrome web store එකේ මෙතන search කරලා ගන්නත් පුළුවන්. නැත්නම් back ගිහිල්ලා මෙතන C collection දුන්නම මේ තියෙන්නේ extensions ඔයාලා කැමති ඒවා add to Chrome දීලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන තමයි මට කතා කරන්න ඕනේ අද වීඩියෝ එකේදී. හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරගෙන යන්න. Thank you for watching.